550 ජාතක පොත් වහන්සේගේ 242 වන ජාතක කතාව වන ගුත්තිල ජාතක කතාවයි. සපුරා දස පිරුම් පලකල බුදුව මනරම් හරනා භව විරම් වන්දිමි අතරින් අනගී සදාහම් සිංහල බෞද්ධ අපට ධර්ම නිධානයක් වූ සර්වඥයන් වහන්සේ එදා වේළුවනාරාමේ ධම්සභා මණ්ඩපයේදී දේවදත්ත ස්ත්‍රීවරයන් මුල් කොට මෙම ගුත්තිල ජාතකය දේශනා කරන ආකාරය තමයි අපට මේ දර්ශනීය වෙසක් තොරණේ අංක 1 දරන රූපරාමුවෙන් පෙන්වා දෙන්නේ. බරණැස් නුවර සිට උදේනී නම් නුවරට පුරා බඩු ගැල් පිට රැගෙන ගිය වෙළඳු වෙළඳාමට රන් මසුදෙල් ගිගිලි රන් දද පිලින් වූ එලි ඉනුවර තුර බැබලි දුටහ කෙලිනා මහත් සැනකෙලි වැද්දෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයේ කියවෙන බරණැස වෙළඳුන් උදේනී පුරයට ලංවන විට එහි විශාල සැනකෙළියයි. මහා මාර්ගවල සුතු වැලි අතරවා රන් පොඩි වලින් නගරේ සරසවා ගයක් ගයක් ගානේ රඹතුරු සිටවා තැනින් තැන පුන්කලස් තබා උදේනී නුවර වැසියන් ප්‍රීති ප්‍රමෝදයෙන් රංගනයේ යෙදෙන හැටි දුටුවාම බරණැස වෙළඳුන්ටත් සිතුණා උදේනී නගරවාසීන් සමග සැනකෙළියේ ප්‍රීති වීමට. බලන්න පින්වතුනි ඔය අංක 3 දරන රූපරාමුව. එයින් පෙන්눔 කරන්නේ උදේනිපුර සැනකෙළිය. තැනක වීණා වාදකයෙක් වීණාව වයනවා. දැන් බරණැස්පුර වෙළඳුන්ට අවශ්‍ය වන්නේ හොඳ වීණා වාදකයෙක් ගී ගයමින් නැටීමට. අංක 4 දරන රූපරාමුව විදහා දක්වන්නේ දක්ෂ වීණා වාදකයෙකුගේ අවශ්‍යතාවය පිළිබඳ බරණැස්පුර වෙළඳුන් හා උදේනිපුර වැසියන් අතර ඇතිවන සංවාදයයි. අපි තාසයි උදේනිපුර සැනකෙළියට එක්කලා නටලා ගයලා විනෝද වෙන්න. නැත්නම් සදා මෙයාට වඩා දක්ෂ වීණා වාදකයෙක්. උදේනිපුර වැසියෙක් හැටියට මම මේ කියන්නේ. බරණැස වෙළඳතුමාට දන්වා සිටීමට කැමැති මේ මූසිල ගඩබා තමා උදේනිපුරයට සිටින දක්ෂතම වීණා වාදකයා. දක්ෂතම. ඇයි වෙළඳතුමා? මම වීණා වාදනය කළ අසුදුසු නැද්ද? ඒක වීණා වාදනයක් අපි බරණැස් වෙළඳුන් සමග උදේනී නුවර මෝසිල නැමැති වීණා වාදකයා බරණැස්පුර ගුත්තිල පඬිතුමාගේ නිවසට ළඟා වී පඬිතුමාගේ
දැස් අන්ධ මාපියන් සමග කතාබස් කරමින් සිටින අන්දම අපට පෙන්වා දෙනවා මේ තොරණේ අංක 5 තරණ රූපරාම. බුද්ධිල පුතු කෙලිනාව මීයෝ කනවා වගේ. නෑ මීයෝ නෙමෙයි. මම කියලා කියන්නේ කවුද ඔය? මගේ නම මූසික. මම පැමිණියේ ගුත්විල පඬිතුමා හමු වීමට. අපේ පුතා කුමකටද බුද්ධිල පුතු හමු වීමට පැමිණියේ නුඹ? මේ දේශන්ද මව්පියන් සහ මූසිල තරුණයා අතර කතාව සිදුවන අතරතුර බුද්ධිල පඬිතුමා නිවසට පැමිණි බව අපට දර්ශනය කරනම වෙසක් තොරණේ අංක 6 තරණ රූපරාමය. පියාණන් වහන්සේ මේ කවුද? කවුද මේ පුද්ගලයා? මම අගෙනයි මෑණියන් සමග කියනවා මේ වීණා වාදන ශිල්පේ හැදෑරීමට පැමිණියා කියලා. වීණා වාදන ශිල්පය හැදෑරීමට? කොහෙද මේ තරුණයාගේ ගමරට? බුද්ධිල පඬිතුමා මද වේලාවක් මූසිල නැමැති මේ තරුණයා දෙස බලා සිටියා. ඔහුගේ ඇති දුර්ජන ගති බුද්ධිල පඬිතුමාට හැකි වුණා දැනගන්නට. ඒ නිසා තම අන්ධ මව්පියන්ට කියා සිටියා මූසිලට වීණා වාදන ශිල්පය ලබා දුන්නොත් එයින් තමාට අවඩක් සිදුවන බව. ඒක අපට කියා පානවා අංක 7 තරණ රූපරාම. මේ මූසිල යවුවනයා මහා භයානක දුර්ජනය කියලාමයි මට නම් හිතෙන්නේ. මොහුට ශිල්ප දීම සියතින් ගෙලසිඳ ගැනීමක් කියලායි මට නම් හැඟෙන්නේ. අනේ බුද්ධිල පුතේ මට නම් ඒ තරුණයාගේ කතා බහ ඇහුණාම ඒ විලසට දැනෙන්නේ නෑනේ. ඒකට ඉතින් දුර්ජන ගති තිබුණාය කියලා අපි මොනව කරන්නද? ඒකෙන් අපිට හානියක් නෑ නෝ පුතේ. දෙමව්පියන්ට ඇති භක්තිය ගෞරවය නිසාම බුද්ධිල පඬිතුමා එකඟ වුණා මූසිලහට වීණා වාදන ශිල්පය උගන්වන්නට. එහෙම තමයි ගුණගරුක දරුවෝ අහක දාන්නේ නෑ දෙමව්පියන්ගේ වචන. තම දෙමව්පියන්ට සලකන්න ඕනේ දෙවියන්ට වගේ. අපේ ඇස් ඉදිරිපිට ඉන්න දෙවි දේවතාවෝ තමයි අපේ දෙමව්පියෝ. කුඩා කාලේ ඉඳන් හදා වඩා ගත්තට පස්සේ අද සමහර දරුවෝ දෙමව්පියන්ගෙන් අහනවා අපිට මොනවද කළේ කියලා. ඔවුන් අප වෙනුවෙන් විඳ දුක් අනන්තයි අප්‍රමාණයි. අපේ වර්තමාන පරම්පරාව මේ දේවල් තේරුම් ගන්නව නම් තවදුරටත් මහාන මඩම් ඉදිවන එකක් නැහැ. දෙමව්පියෝ තනි වෙන එකක් නැහැ. බුද්ධිල පඬිතුමා සතු සියලු ශිල්පය ඉගෙන ගත්තේ කරුණු රාශියක් හිතේ තබාගෙන. ඉන් එක් කරුණක් වන්නේ බරණැස් නුවරම නැවතී වීණා වාදන ශිල්පයෙන්ම තම ජීවිකාව කරගෙන යන්න. එසේම බරණැස් රාජ්‍ය බුද්ධිල පඬිතුමනි කුමක්ද ඔබේ ගෝල තැන මූසිල කරන මේ ඉල්ලීම? රජතුමනි, අපි මූසිලටම කියමු ඔහුගේ ඉල්ලීම ඉදිරිපත් කරන්නය කියලා. අවසර රජතුමනි. අවසර ගුරු. බලන්න පින්වතුනි මේ දුර්ජන මූසිලයාගේ අදහස. තම ගුරුවරයා හා සමාන වැඩ අවශ්‍යයි ඔහුට. ගුරු මුෂ්ටියක් නොතබාගෙන තමන් ශිල්ප දුන් ගෝලයා තමන්ට මෙසේ කරන විට බුද්ධිල පඬිතුමාට දැනුනේ දරාගත නොහැකි වේදනාවක්. ඌ සිටියේ දැඩි ලෙස කලකිරීමටපත් වේ. එතුමා ඒ පිළිබඳව කතාබස් කළා තම පිරිස සමග. අංක 9 දරන රූපරාමුව පෙන්වා දෙනවා අපට අන්න එම අවස්ථාව. රූපරාම අනමෙර කරුවෙකු විසින් වීණා වාදය පිළිබඳව
ගම දනව් පුරා ප්‍රචාරය කරමින් යන ආකාරයයි පින්වතුනි. අසව් අරුණස්පුර මහරජතුමාගේ නිවේදනයයි. අසව් ප්‍රසිද්ධ වීණා වාදක බුද්ධිල පඬිතුමා සහ එතුමාගේම ගෝලතන වන මූසිල අතර මහා වීණා තරඟය අදින් දින 3ක් ගත වුණු තැන බරණැස් මාලිග අංගණයේදී පැවැත්වෙන බැව් මෙයින් දන්වා සිටිනාගයි. ග්‍රහණය කාමට විනිවේද? බුද්ධිල පඬිතුමාට සිදු වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් දෙදෙව් ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් අසන උණුනා. සක්‍රවතුමා විශ්වලාගෙන බුද්ධිල පඬිතුමා තපස් රකින වනාන්තරයට පැමිණියා එතුමා මුණ ගැහෙන්නට. අන්න එම අවස්ථාව තමයි අපට මේ දර්ශනීය වෙසක් මහතුරුනේ අංක 11 දන්න රූපරාමයෙන් පෙන්වා දෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා විශ්වලාගෙන පැමිණියාට බුද්ධිල පඬිතුමා හඳුනාගත්තා එතුමා. වීණා වාදන තරගය සම්බන්ධයෙන් බුද්ධිල පඬිතුමා තුළ තිබුණු බිය සම්පූර්ණයෙන්ම දුරු කළා. සක්‍රීතුමා බුද්ධිල පඬිතුමාට තවත් ඒ පිළිබඳ උපදෙස් දෙන ආකාරය. බුද්ධිල පඬිතුමනි, බියක් සිත්හි තබා නොගෙන වීණා වාදයට මුහුණ දෙන්න. එහෙමයි. ඔබතුමාගේ මේ උපදෙස් මගේ හිතට ධෛර්යයක්, ශක්තියක්. මම දිව්‍යාංගාවන් සමග පැමිණ වාදයේ බලා සිටිනවා කියලා හසේ සිට. මාගේ ප්‍රණාමය ඔබතුමාට. මට විශ්වාසයි ඔබතුමාගේ උදව් හා උපදෙස් මත මට හැකි බව මේ වීණා වාදයේ ජයග්‍රහණය කරන්න. සරින්වතුනි, සාධාරණ ගුණකරක යහපත් පුද්ගලයන්ට දෙවියන් පවා උදව් කරනවා. කොයි ලෙසට සිටුවත් කරුණාබර හදවත් කිසි දිනක පරදින්නේ නැහැ. ස්වභාව ධර්මයේ පිහිට වෙනවා අන්න එවන් අයට. අද ඔබට දුක් කම්කටොළු කොයිතරම් පැමිණියත් කිසි විටක ඔබේ හොඳ ගතිගුණ ඔබෙන් ඈත් කරගන්නට එපා. බලන්න බුද්ධිල පඬිතුමාට සක්‍ර දෙවියන් පිහිට වුණු ආකාරය. සියලු දේ අත්හැර බල පඬිතුමා හා මූසිල අතර වීණා වාදන තරගය අති විශාල ජනකායක් මැද්දේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් දැ. තරගය නරඹන දෙවැනි රූපරාමෝ දෙස බලා සිටින්න. මුළු බරණැස් පුරයම මිහිරි ස්වරයෙන් දිගුම් දෙමින් වීණා වාදන වීණාව වයන. ඒ අතරම චක්‍ර දෙවියන්ගේ උපදෙස් අනුව තම වීණාවේ තකක් බිඳ දැමූ සැනින් එහි නාදය තව 100 ගුණයක් මිහිරිව ඇසෙන්නට වුණා. එයා කර කියා ගන්න දෙයක් නොමැතිව ඕ තම වීණාවේ තකක් බිඳ දැමූ අපින්වතු කුමක් විසිනුනේ ඉතා අමිහිරි නාදයක් ඔහුගේ වීණාවෙන් නිකුත් වුණා. මොකද නවතින්නේ? අර බුද්ධිල පඬිතුමා කුමක්ද සිදු කරන්නේ? සත්ව දෙවියන් නිවිදුණු ගුලියක් නේද එතුමා අත තියෙන්නේ. අර බලන්නකෝ. එතුමා ඒ අහස විසිකලා පිටුකට. බලන්න, ඒ විස්කලා පමණයි දිව්‍යංගනාවන් ආදර. ඒකනේ අන්න එතුමා තමන්ගේ අතේ තියෙන තවත් කුලියක් නිල ගොඩට විසිකරනවා. පාරදුනා විශ්මිත මහා තොරණේ විශේෂ දර්ශන වෙත යොමු වෙන එකයි සූදානම්. එසේනම් සරහවතුනි දෙනෙත් යොමු කරමු පාරදුනා තොරණ දෙසට.
පොදු වෙළඳපොළ බෞද්ධ සමිති අභිමානවත් දායකත්වයෙන් 67 ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සැදැහැවත් සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙක් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කොහොමද සිද්ධ වෙන්නේ? බුද්ධිල පඬිතුමා අප තියෙන්නේ සත්ව දේවේන්ද්‍රයන්න් දුන් ගුලි තුන නේද? අර බලන්න මේ ස්නේහයන්ගේ තොරණේ වටේට තියෙන බලාකුළු අතරින් කවුද මතුවෙන්නේ? දිව්‍ය සලපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි මේ පාලතුරේ විසක් තොරණ ඉදිරිපිටද එහෙම නැත්නම් දිව්‍ය විමානයකට කියලා. කිසිම දවසක මේ වගේ දේවල් විසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඕන මල් විසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මේ අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොන තරම් පින්වත්ද?